පසුගියදා පාකිස්තාන ප්‍රහාරය හමුවේ මියගිය තරුණයෙකුගේ කතාවක් මුළු ඉන්දියාවෙම වෛරල් වෙනවා. අලුත බැඳපු ජෝඩුවක් හනිමූන් එකට ඇවිත් ඉද්දි කාශ්මීරයේදී පාකිස්තාන ත්‍රස්තයන්ට හසුවේ තරුණයෙකු ඝාතනය වෙනවා. ඉතින් තරුණයාගේ නිසල දේහය ළඟ වැටෙමින් ඔහුගේ පෙම්වතිය ත්‍රස්තවාදීන්ගෙන් අහනවා ඇයි ඔයාලා මෙහෙම කරන්න කියලා. එතකොට ත්‍රස්තවාදීන් අවි අමෝරාගෙන කියනවා ඒක ගිහින් උඹලගේ මෝදිගෙන් අහපන් කියලා. මේ වගේ කෙටි සංවාදයක් අතරතුරම තරුණයා මිය යනවා. ලෝකයම අත්හැරෙන ලෙස බලා සිටින මේ තරුණියගේ නම තමයි සින්දූර්. ඉතින් අද උදේ පාන්දරම මෝදිගේ අනුදැනුම මත ඉන්දියානු හමුදාව විශාල මිසයිල ප්‍රහාරයක් පාකිස්තානයට එල්ල කරනවා. විශේෂම දේ තමා මෝදි මේ මිෂන් එකට නම තියන්නේ ඔපරේෂන් සින්දූර් කියලා. අවසන් වූ ප්‍රේමයක් වෙනුවෙන් ගත් පලියක් ලෙස ඉන්දියානු ඉතිහාසයේ රාමායනය මෙන්ම මෙම සිදුවීම ලියවී හමාරයි.